මචං මේ දැන් ඉන්නේ මං කදානේ හරිද? කදානේ ස්ටේෂන් එකේ ඉන්නේ කෝච්චි ස්ටේෂන් එකේ ඉන්නේ. එතකොට මචං මං දැන් ගියා කෙල්ලේ ගෙදර. කෙල්ලේ ගෙදර ගියාට පස්සේ කෙල්ලගේ අම්මයි තාත්තයි හෙන සීන් කෝන්නයක් දැම්මා. හරිද? ඒක අතෑරපන්කෝ. ඒ දාපු සීන් එක අපිට වැඩක් නැහැ. හරිද? ඒක නෙමෙයි මං කියන්නේ. කෙල්ල මට ආදරේ කරද්දී කෙල්ලට ෆෝන් එකක්වත් පාවිච්චි කරන්න දෙන්නේ නැහැ මචං මට කතා කරන්න. හරිද? ගෙදරින් පොඩි සීන් කෝන් එකක් පත්තු වෙලා තියෙන්නේ. ඒකින්ද මම මේ ඕන එක්කෙනෙක්ට දැනුවත් වෙන්න කියන්නේ. කෙල්ල වෙන කාටයි බන්දලා දුන්නොත් ඒ බදින කොල්ල ඉන්නවනේ බලෙන් අය කෙල්ලව වෙන කවුරුයි කොල්ලෙක්ට බන්දලා දුන්නොත් ඒ බදින්න ඉන්න කොල්ලට හරිද කොල්ලේ බැන්දොක් ඒ කෙල්ලව ඒ කොල්ලට ලොවෙත් ගහනවා මැරිලාම යන්න. එච්චරයි මං කියන්නේ. හරිද? මේ ෆොටෝ එකේ ඉන්න ඒ කෙල්ලව වෙන කාටවත් අයිති වෙන්න දෙන්නේ නැහැ. ඒ කෙල්ල මගේ පමණයි. හරිද? ඒක කොයි කවුරු වුණත් දැනගන්න ඕනේ මේ කදානේ මම යාළු වෙලා ඉන්න කෙල්ල මගේ විතරයි. ඒ කෙල්ලව වෙන කාටවත් අයිති වෙන්න දෙන්නේ නැහැ. එච්චරයි. හරිද? ඒ කෙල්ලව මගෙන් වෙන් කරන්න හදන්නත් එපා එක ගෝතෙක්වත්. හරිද? ඊට පස්සේ මොනවා වෙයිද කියලා කාටවත් කියන්නත් බැරි වෙයි හිතා ගන්නවත් බැරි වෙයි. හරිද? එච්චරයි. මේ කෙල්ලව බලෙන් කසාදි බන්දන්න යනවලු වෙන කොල්ලෙක්ට. එහෙම කාටයි කසාදි බන්දවුවෝ ඒ කොල්ලට වෙඩි තියනවා. හොඳට මතක තියාගනින් මම කොළඹ කොල්ලෙක්. හරිද? ඒ කෙල්ලව කවුද කසාදි බදින්නේ? ඒ කවුරුයි කොල්ලෙක් කසාදි බැන්දොක් ඒ කෙල්ලව ඒ කොල්ලට ලොවෙත් ගහනවා මැරිලාම යන්න ගහනවා. එච්චරයි මම කිව්වා කියලා මතක තියාගනින්. හරිද? ඒකින්ද එලින්ම මල් වඩමක් හිමි වෙනවා. ඒක මතක තියාගනින්. මම කවුද? මම කැන්ඩි අතේල. ඒ කෙල්ලට කාටවත් ලං වෙන්න දෙන්නේ නැහැ. හරිද? මට